මගෙන් අහනවා කොහොමද ස්ටාෆ් එක හැන්ඩල් කරේ අවුරුද්දට මුස්ලිම් මිනිස්සුන්ට මුස්ලිම් අවුට්ලට් එකක් කරගන්නවත් මිනිස්සු නැති වුණා කිව්වා. මගේ ට්‍රික්ස් එකක් හැබැයි ළමයිටත් හොඳයි. 10 වෙනිදා ඉඳලා 20 වෙනිදා විතර ඩබල් පඩි ගෙවනවා. ඒ ළමයා අර අවුරුදු දවස් ටිකේ ගෙදර නොගියට 20 වෙනිදාට ගෙදර යනවා අම්මගේ ප්‍රශ්න විසඳගෙන. තාත්තගේ ප්‍රශ්න විසඳගෙන. තමන්ගේ ඩ්‍රීම් බයික් එක අරගෙන. ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඇතුළට යන්න. මොකද්ද පොන්න කැරියෝ මේ සේල් එක ඔබේ අම්මට හුකා බේසික පුතාලා කඩේට වෙලා ඉඳන් ලක්ෂ රුපියල් 80000ක් 60000ක් කරලා ඔබේ අප දෙකට පකෝ දෙන්නේ මම ඔබට කාලකන්ඩි බේසික පුතාලා කන්නයි බොන්නයි කඩේට එනවා කැරි පොන්නේ කොට වඩාද අපේ අම්මට හුකා ගන්න ගෙදර ඉන්නවා පකේ 80000 සේල් අරන් එන්න පොට පිස්සුද බේසික පුතෝ අපතාව කරන් ඉන්න කියන්නේ හුට්ටෝ තොපි එකතු වෙලා මට පුකේ අරපන් මීට වඩා හොඳයි වාහන දවසවත් හරියට සෙල් එකක් කරපන්කෝ හුත්තික පුතාලා ටික. අද නම් බොරු වැඩක් අලුත්ගම එහෙම අලුත්ගම ඔය වැලිසර මේ ගම එහෙම අද සේල්ස් කරන්න එපා බොරු වැඩක් වාහන තත්තර කොහම හරි පත් කරපන් අද එක බ්‍රාන්ච් එකක් වල ලක්ෂ 2ක් එහෙම කරන්න මෙපා වහපන් කොහම හරි ලක්ෂ අඩුවෙම තියාගෙන ඔක්කොම බ්‍රාන්චස් ටික. එතකොට තමයි මට හිත සතුටුයි වහන්න පුළුවන් මේක. මේකින් අනිත් උන්ට බිල් දාන්න කොන්ද පණ නැද්ද හුත්තික පුතාලා? pakai kita gua mantap kawan nama sel එක යනවා නම් ගොඩක් මදි හරිද හොරකම් කරන හුත්තික පුතාට මං කෙලවලා ගන්න එක පොන්නේ එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද හුත්තික පුතාලා කැන්සල් බිලක් දැම්මොත් අතින් ගෙවපන් උඹලා දාන මාර්සි උඹලා ගාව තියාගන්නේ හොර වෙසික පුතාලා මම දන්නවා මෙතන කවුද හරි කවුද වැරදි කියලා මාර්සි කාට වෙන්න එපා හුත්වල් කියවන්න පොන්න පකේලා අර කෙවින් කියන පොන්නේ නැද්ද ඒක මට ගෲප් එක තොබි එස්කි පුතාලට මේකට රිප්ලයි කරන්නවත් බැරිද පොන්න කරියෝ අර කෙවින් කියන පිළියන්දල පොඩ්ඩක් කතා කරලා බලපන් ඊළඟට කිරිබත් බඩ ගන්නම දෙයක් නැහැ ඔර එස්කි පුතාලා ඉන්න බ්‍රාන්ච් එක නුගේ කොට මොකද ඉන්නේ නුගේ කොට ගෝත හුත්ත නුගේ කොට සේල් එකක් කරන්නෙම නැහැ නේ කොහොත අලුත්කම එක විලක්වත් නැහැ නේ පකෝ අලුත්ගම කිරිබත් ගොඩ බිල් වැටෙන්නේ නැද්ද තොපේ? මේ ගමුව. තාම තෝගේ සේල් එක 70000යි. තෝ තාම ලක්ෂයක්වත් කරලා නැහැ පොන්නයා. අර කඩ වෙන වගේ බිල් දොදා කැම දීපන්. එතකොට හරි 11න් පස්සේ. එක බ්‍රාන්ච් එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද? ඔය සිස්ටම් එකේ පෙන්නන ගානටම කැෂියර් එකේ සල්ලි තියෙන්න ඕන. හොඳට මතක තියාගන්න ඉල්ල. ඩිස්කවුන්ට් අරන් මන හුත්වල යන්නේ නැහැ නේ. එකින්ද එක කැන්සල් බිලක් තියෙන්න බෑ කිට්ට. සියලුම බ්‍රාන්ච් වල තියෙන කාඩ් මැෂින්ස් ගාන සහ කාඩ් මැෂින් ප්‍රමාණය මට ෆොටෝස් දාන්න ඔක්කොමලා. දැන් පුළුවන් ඔක්කොමින් බ්‍රාන්ච් වල තියෙන හරියටම කාඩ් මැෂින් කීයක් තියෙනවද කාඩ් මැෂින් වල ෆොටෝස් හැම එකම මට දාන්න ඕනේ කැමරාවෙන් මේ බලන් ඉන්නේ අපි සියලුම දේවල්. මගේ account එක 0 නේ. මාතර බුල් අද දවසට එක කාඩ් මැෂින් සේල් එකක්වත් කරේ නැහැ නේ උඹ එතකොට. හෙට යන්න බෑ කාටවත් ගෙවල් වල ගියොත් පඩි දෙන්නේ නැහැ මොකුත්ම නැහැ. ගිය එක පකට්ටවත් පඩි දෙන්නේ නැහැ. 20 තමයි ඕෆර් එක තියෙන්න ඕන කැරියෙත්. ලෙඩ ඩිවාඩු අරන් ඩිවාඩු නැහැ. යන්න ගිහපන් ආපහු වැඩටත් දෙන්න එපා කියපන් පඩි දෙන්නේ නැහැ. තොපිට පඩි දෙන්නද මට මේක අරන් ඉන්න කියන්නේ හුට්ටෝ තොපි එකතු වෙලා මට පුකේ අරපන් මීට වඩා හොඳයි. වාහන දවසවත් හරියට සෙල් එකක් කරපන්කෝ හුත්තික පුතාලා ටික. කෙවින් මේකින් අනිත් උන්ට බිල් දාන්න කොන්ද පණ නැද්ද හුත්තික පුතාලා? එක පකේ කිතාංගව මන්ට කොවන්නම. එක පොන්නේ එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද හුත්තික පුතාලා? කැන්සල් බිලක් දැම්මොත් අතින් ගෙවපන්. උඹලා දාන මාර්සි උඹලා ගාව තියාගනින් හොර වෙසික පුතාලා. මම දන්නවා මෙතන කවුද හරි කවුද වැරදි කියලා. මාර්සි කාට වෙන්න එපා හුත්වල් කියවන්න. පොන්න පකේලා. උඹලා එකක් සේල් කරන්නේ නැහැ නේ හුත්තු. නිකන් ඉන්නවනේ එනඋන්ට බිලක් අදා ගන්න නැතුව පකේලා.
අර කෙවින් කියන පොන්නේ නැද්ද ඒක අපේ ගෲප් එක තොපි වේසික පුතාලට මේකට රිප්ලයි කරන්නවත් බැරිද පොන්න කරියෝ ඊළඟට කිරිබත් කොට ගන්න බද යන්නේ අවර වේසික පුතාලා ඉන්න බ්‍රාන්ච් එක නුගේ කොට මොකාද ඉන්නේ නුගේ කොට ගෝත හුත්ත නුගේ කොට සේල් එකක් කරන්නෙම නැහනේ කොහොත් අලුත් ගම එක විලක්වත් නැහැනේ පකෝ අලුත් ගම කිරිබත් කොට බිල් වැටෙන්නේ නැද්ද තොපේ මීගමුව තාම තෝගේ සේල් එක 70000යි තෝ තාම ලක්ෂයක්වත් කරලා නැහැ පොන්නයා ඩිස්කවුන්ට් අරන් මන හුත් වල යන්නේ නැහනේ ඒකින්ද එක කැන්සල් බිලක් තියෙන්න බෑ කිත්ත එක බ්‍රාන්ච් එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද ඔය සිස්ටම් එකේ පෙන්නන ගානටම කැෂියර් එකේ සල්ලි තියෙන්න ඕන හොඳට මතක තියාගන්නilla බත්තර බුල් අද දවසට එක කාඩ් මැෂින් සේල් එකක්වත් කරේ නැහැ නේ උඹ එතකොට පාකයා වගේ කැරි වැඩ කරලා යන්න එපා උත් ඉන්න උනුත් අදගෙන මනුස්සකම තියාගන්න දවසක් හරි කාපු තැන උත් ඔච්චර කියලා තියෙදි දුම බලෙන් තියාගත්තද උත්තෝ පාකයා වගේ කඩේ අරින්න තියලා උදේ 10ට මාරුනේ උත්තිගේ පුතා තොපිට ජීවිතේට හරියන්නේ නැහැ මේ කරන අපරාධ වලට තොපිට ජීවිතේට කොට එන්නේ මගේ සල් වලින් හම්බ කරලා ගත්තනම් බයික් එකක් හරි හැප්පිලා හුකුලලා කුණු වෙලාම යන්න ඕනේ තොපිට හැඩම ගන්න ඕනේ වේසිගේ පුතාලට මම සාප කරනවා තොපිට කැරි හොර ඇත්ත ඒ ඔබ ගියානේ බං මං ඔක්කොම කඩ ටික වැහුවා මං අනාථ වෙලා ඉන්නේ සුපුන් එක්කන්ගේ ගෝලියු දෙන්නත් එක්ක ඉන්න බැරිද මචං මේ අම්මට හුකාන් කැරි පොන්නයා පොන්න වේසිගේ පුතා කුඩේ කුඩු වෙලා සුන්නත් දූලි වෙලාම යන්න ඕනේ කැරි වැඩ කරනවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා මෙම ඇප් එක කටිගත බව අයිවන් මේ මිස් ඕගේ වේගන්සි මොකුත් නැද්ද? HR එකේ නම්බර එක දෙන්න ඒ සම්බන්ධ වෙරිෆිකේෂන් දැනගන්න පුළුවන් HR එකේ නම්බර එක ලියා ගන්න පුළුවන්ද? HR එකේ නම්බර එක දෙන්න. අපේ මේ විරාජ් අයියාගේ නම්බර එක වැඩ නැහැ නේ. සර් මැනේජ්මන්ට් එක ගහනවා විතර විරාජ්ගේ නම්බර එක ලබා ගන්න පුළුවන්. ඔව්. දැන් ඔගේ මේ වැඩ බැරි වුණයි කියලා ගහන්නේ නැහැ නේ. හෙලෝ සර් HR එකේ නම්බර එක දෙන්න ලියා ගන්නකො. නම්බර එකට කෝල් කරාම ගහවිත් දන්නේ නැහැ HR එකේ. ඔයාලට ෂුවර් නම් ගහන්නේ නැහැ කියලා අපි කතා කරන්න. ඒක අපිට කතා කරලා හරියන්නේ නැහැ නේද කෝල් සෙන්ටර් එක. එහෙමනේ. ඔයත් ගහනවා වගේනේ බොසා වගේනේ. එහෙම කරන්න එපා මිනිස්සුන්ට කතා කරාම. ඉන්කම් එක අඩු නැහැ කියලා ගහවිද? වෙලා තියෙන ජොබ් එකක් තමයි බැලුවේ. ගහයි කියලා බයට තමයි අපි පොඩ්ඩක් පස්සේ ගහන්නේ. ඔයාලට ෂුවර් නම් ගහන්න ගන්න නැහැ කියලා අපි කතා කරන්නම් HR එකට.